මචං උඹලා මේ මැච් එක බලලා ලංකාවයි සිම්බාබ්වේ කොහොමද ආතල්නේ දැන් මේ ඉස්සර වගේ මැච් එකක් බලලා මැච් එක පරාද වුණාම මේ අර එන දුක නෑ නේද ඒකට තමයි කියන්නේ අපේ උන් මේ අපෙන් එන්න ක්‍රිකට් එක ඈත් කරනවා මොකද මේ ඉස්සර මැච් එක පෙරදුනා කොහොමද තියෙන දුක දැන් පෙරදුනාද කිව්වම කමන්නේ ඕක නම් කොහොම පරදින එකනේ ඉස්සර මැච් 10ක් ගහුවොත් 8ක් විතර දිනු දැන් 10ක් ගහුවොත් 8ක් පරාදයි 2ක් විතර දිනු අර මුත්තයිය කියන එකත් ඇත්ත ඉතින් හදන්න පුළුවන් මොකුලක් නෙමෙයි මොකද මේ මෙන්ඩිස්ට දෙන chance එක වෙන එකෙකුට දුන්නා නම් ඌ මේ වෙද්දි වර්ල්ඩ් ක්ලාස් ලොයිඩ් ගාල් මාර chance તો ගන්නේ කියන්නේ මං හිතන්නේ ඔය දැන් සොප්පෝල් ගානන වීනස් සුපර්පෙසන් ඔය ආලියලෝ මොහොම ගානවනේ මං හිතන්නේ ඒ ටීම් එකකටවත් ඕම chance දෙනවා කියලා උත්තර පෙළි එහෙම නිකම් මේ ගමේ ගහුවොත් හැමදාම දැන් හිතන්නකෝ හැමදාම ඕම අවුට් වෙන එකකට ගහන්න දෙයිද නෑනේ මේ මන් දන්නේ අර අර්ජුනලායි අර සනජ්ජයි සූරිලයි සෙට් එක හැදුවට අසුන් ඊට පස්සේ මහේල සංගා දිල්සාන් තරංග ඒ සෙට් එක ඒක ඇදන් ආවා දැන් මූන් කරන්නේ ඒක අදිනවා නෙමෙයි කනවා කියන්නේ මිනිස්සුන්ට දැන් ක්‍රිකට් බැලිල්ල එපා වෙලා තියෙන දැන් ඉස්සර අපි උනත් මේ ඒ ලෙවල් ක්ලාස් යනකොට එහෙම මේ ක්ලාස් තිබ්බා කියලා නෑ ෆින්ගර් එක ළඟට ගිහිල්ලා මැච් එක බලුවා ක්ලාස් එකට වැඩි ඒක වටිනවා දැන් ඒ තරම් අමාරුවක් තිබුණේ දැන් ඉතින් මේ එහෙම අමාරුවක් නෑ ඇත්තටම දැන් මැච් එක බැලුවොත් එහෙම මෙහෙම බලනවා පරදිනවද දිනනවද එච්චරයි එහෙම අර දැන් එහෙම ලොකු පැන්නිල්ලක් නෑ අර ක්‍රිකට් පිස්සා කියන එක නේද මේ 70 මේ අර ක්‍රිකට් උන කියන එක අපෙන් නැති කරනවා මේක මට තේරෙන්නේ මේක නම් මම හිතන්නේ හදන්න පුළුවන් ඒ කියලා දැන් අනිත් රටවල ප්ලේයර්ස් ලව හදනවා ඒ කියන්නේ ප්ලේයර් රීප්ලේස්මන්ට් එක ඒ කියන්නේ මූ ගියොත් මූට මේ දැන් ඉන්දියාවේ ලොත් එහෙම ඕපන් ගහන්න ඉන්නවා 350ක් විතර දැන් එහෙම දැන් අපේ මේ ලා රීප්ලේස්මන්ට් නැහැ උන් හිතන්නේ උන් මැරෙනකම්ම අර ඒ ඉන්න 11 12 තමයි ගහන්නේ රීප්ලේස්මන්ට් නැහැ කොල්ලෙක් ආව chance එකක් නැහැ ලංකාවේ හොඳ සුපිරි වැඩෝ ඉන්නවා මේ ගන්න එක්ක මේ ක්ලබ්